ඔයාලා හැමෝම සාතුරින් පිළිගන්න බිට්ගයින් ඇකඩමිය එකට ඔන්න ඉතින් අපි අදත් ඕගුලොන්ට ගෙනල්ලා තින පොකොට ඔප්ෂන් ට්‍රේඩින් පලට්ෆෝර්ම් එක 100% ප්‍රොෆිටබල් විනිින් රේට් ඇතියෙන ස්ට්‍රටජය එක ඉතින් වීඩියකට යන්න කලින් ආදරෙන් මතකන්න අප චනලක් සබස්ක්‍රයිබ් කල නැතන් දැම්ම ගිහිල සබස්ක්‍රයිබ් කල බෙල්ලයි කරන එකත් ඕල් කල්ල තියගන්න මොකද අපි මේ වගේ වැදකත් වීඩියෝ කද්දාපු ගමන් ඕගුලොන්ට ඒ වෙලාම් නොටිෆිකේෂන කෙන නිසා එන අපි යන් අපි වීඩියෝ එකට ඉතින් වැදගත්ම කාරණාව තමයි අපේ බිට්ගේන් ඇකඩමි ෆ්‍රී සිගනල් චනල් එක ඉතින් ෆ්‍රී සිගනල් චනල් එකට වාටත් ජොයින්න පුළන් ඉතින් අපි කිසිම අහිරීම කරන ෆ්‍රී ආට් පුලන් මේකට ජොයින් වෙලා ඕගුලන්ගේ ට්‍රේඩ්ස් දින පතා මේ විදිහදාගන්න ඉතින් අපි පොඩ්ඩ පල්ල ඇරගිහිල බලමු මේ විදිර අපි ට්‍රේඩ් සිගනල්ස් දීලා තියෙනවා ඉතින් සේෂන් එක අන්තිම වෙදි මෙන්න මේ විදිහට අපි ට්‍රේඩ්ස් දීපු ගාන ලොස්සුන ගන්න ප්‍රොෆිට්ම ගන්න එන්නේ විදිහර දෙනවා ඉතින් වාටත් පුලන් මේ බිට්ගෙන් ඇකඩමි ෆ්‍රී සිගනල් චනල් ට ජොයින් වෙන්න ඉතින් මේ චනල්ල එක අප සිගනල්ස් දෙන්නේ ආගහරවාදින්න සිකුරාද වෙනක ඉතින් හැමදාම ඒ දවස්ටිකේ රෑ හයෙන් පස්සේ හය හතාට ඔය වගේ ටයින්වලට තමයි සිගනල්ස් දෙන්නේ ඉතින් වත් මේ චනල්ලකට ජොයින් වෙන මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කමෙන්ට් එකක් විතර දාලා තියන්න හරි දැම්මං ඉන්න මගේ පොකට ඔප්ෂන් කවන්ට එක ඉතින් වාට පුලා මේ විදිහට කවන්ට එකක් නැත්තං කවන්ටයක් හදාගන්න මම ලිංක එක ඩිස්ක්‍රපෂන් එක කමෙන්ට් ශක්ෂණ එක පින් කමෙන්ටයක් ඉදිර දාල්තියන්න වට ලේසියන් විහිලා ප්‍රජිස්ට්‍රේෂන් එක වෙන්න පුළුවන් හරි ඉතින් අපිට මේ ඇනලයිස් කරගන්න අද ස්ට්‍රටජයක කියල් දෙන්න ඉස්සල අපිට ඉන්ඩිකේටස් ටිකක් දාගන්නවා ඉතින් අපිට ඉන්ඩිකේටස් දෙකක් අවශ්‍යන ඉතින් අපි ඉස්සල්ලාම ඉන්ඩිකේටස් දෙක දාගමු ඉතින් වාට පේන මෙන්න මෙතන තියෙනවා ඩොට් තුනක් ඉතින් ඕක ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙන තුන්වෙනි ඔප්ෂන් එක මෙන්න මේ තුන්වෙනි ඔප්ෂන් එක වා ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙන තුන්වෙනි ඔප්ෂන් එක ක්ලික් කරගත්තට පස්සේ වාට පුළුවන් මෙන්න මේ විදිහට සාර්ථක ඉන්ඩිකේටර්ස් ටික ඔය විදිහට බලා ගන්න. හරි. ඉතින් මෙතන පල්ලෙහාට මාවාට පස්සේ වාට පේනවා මෙන්න මෙතන තියෙනවා ස්ටොකාස්ටික් ඔසිලේටර් කියලා මෙන්න මේ ඉන්ඩිකේටර් එක ඔන්න ඕක එකපාර ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන උඩ එතන තියෙන මූවිං ඇවරේජ් කියලා. ඔන්න මූවිං ඇවරේජ් එකේ ඔයා තුන් පාරක් ක්ලික් කරගන්න. එතකොට තුන් පාරක් ඔය ඉන්ඩිකේටර් එක වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මෙතන උඩින් මේ මූවිං ඇවරේජ් මෙහෙම තුනක් වැටලා ඇති. මෙතන පල්ලෙහා ස්ටොකාස්ටික් ඔසිලේටර් එක ඔහොම වැටලා ඇති. හරි. ඉතින් ඔයා මෙතන ඉන්පුට් එකක් වෙනස් කරගන්න ඕන. මේක හරියටම අපි ඇනලයිස් එක කරගන්න. ඉතින් ඔයා මෙතන තියෙන මූවිං ඇවරේජ් එකේ පළවෙනිම මෙතන තියෙන මූවිං ඇවරේජ් මෙතන පළවෙනිම එකේ පෙන්සිල් අයිකන් එක ක්ලික් කරගන්න. පෙන්සිල් අයිකන් එක ක්ලික් කරගෙන ඔයා පීරියඩ් එක දාගන්න හතරකට ඊට පස්සේ මෙතන ස්ටයිල් වලට ගිහිල්ලා මම කොලම තියාගන්නවා ඊට පස්සේ මෙතන ලයින් විඩ්ත් එක මම 2px දාගන්නවා හරි එතන මම සේව් බටන් එක දීලා මූවිං ඇවරේජ් දෙවනි ඉන්ඩිකේටර් එකේ පෙන්සිල් අයිකන් එක ක්ලික් කරගන්නවා ඊට පස්සේ ඒකේ පීරියඩ් එක මම 50ක් දාගෙන තියෙනවා මූවිං ඇවරේජ් කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මූවිං ඇවරේජ් ටයිප් ටික බලා ගන්න පුළුවන් මෙතන මම මේ EMA කියන ඔප්ෂන් එක ක්ලික් කරගෙන ස්ටයිල් වලට ගිහිල්ලා මේන් ලයින් එක මම මෙතන රතු පාට කරගෙන මෙතන ලයින් විඩ්ත් එක ඒ විදිහටම දාගන්නවා හරි ඉතින් ඔයාලා මේ විදිහටම දාගන්න වෙන පාටවල් දාගන්න එපා මම එතකොට කියලා දෙන ඇනලයිස් එක ඔයාලට තේරෙන්නේ නැති වෙයි ඉතින් මේ විදිහට මම කියන ඇනලයිස් එක කරගන්න මම කියන විදිහටම පාටයි ඒ හැමදේම ඒ විදිහට දාගන්න හරි ඉතින් මම මෙතන තියෙන තුන්වෙනි ඔප්ෂන් එක ක්ලික් කරගෙන මෙතන පීරියඩ් එක මම දාගෙන තියෙනවා 200ක් මෙතන මූවිං ඇවරේජ් එකත් මම EMA එකෙත් දාගෙන තියෙනවා ස්ටයිල් එකට ගිහිල්ලා මම මෙතන මේන් ලයින් එක සුදු පාට කරගෙන ලයින් විඩ්ත් එක දාලා තියෙනවා 2px හරි ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටොකාස්ටික් ඔසිලේටර් එක පල්ලෙහින් මෙන්න මෙතන අන්න ඕකේ මෙතන තියෙන පෙන්සිල් අයිකන් එක ක්ලික් කරගෙන මම මෙන්න මේ විදිහට ඉන්පුට් ටික දාගෙන තියෙනවා මෙතන 5 මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි ඊට පස්සේ මෙතන ස්ටයිල් වලට ගිහිල්ලා අන්න ඔය විදිහට K පීරියඩ් එක මම නිල් පාට දාගෙන 2px කරගෙන තියෙනවා D පීරියඩ් එක සුදු පාට දාගෙන මම 2px කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතන 80 කියන එකේ මම කොළ පාට දාගෙන 2px කරගෙන තියෙනවා 20 කියන එකේ මම රතු පාට දාගෙන 2px කරලා තියෙනවා ඉතින් ඔයාත් මේ විදිහට ඉන්ඩිකේටර්ස් ටික සාර්ථකව මේ විදිහට ඉන්පුට් ටික වෙනස් කරගන්න හරි දැන් මං කියන්න යන්නේ කොහොමද මේ ස්ට්‍රැටජි එකත් එක්ක මේ ලයින්ස් ටිකත් එක්ක කොහොමද මම හරියටම ඇනලයිස් එක කරගෙන ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගන්න කියලා. හරිද? ඉතින් ඔයා පොඩ්ඩක් හිතා ගන්න. හරිද? මාකට් එක යන්නේ එක විදිහකට. හැබැයි මම කියලා දෙන්නේ ඕගොල්ලන්ට තේරෙන්න ඕන විදිහට. හරිද? ඉතින් මම මෙතන මේ රත් පාට දාගෙන හරිද? ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතනින් ගත්තාම හරිද? ඔයා හිතන්න එපා මේ මාකට් එක දැන් මේ උඩට යන්න කියලා. හරිද? කොහොම හිතන්න එපා. හරිද? දැන් ඔයා හිතන්න මාකට් එක හරිද මෙන්න මේ විදිහට
පොඩ්ඩ මේ රතු කැනල් හැදි මෙන්න මෙහෙම විදිහට පල්ලෙහාට එනවා කියලා. හරිද? ඒත් එක්ක මොකක්ද වෙන්නේ? සුදු පාට ලයින් එක එනවා මෙන්න මේ විදිහට මෙහෙට. මෙහෙට ඇවිල්ලා මොකක්ද වෙන්නේ? මේ රතු පාට කැනල් එක මෙහෙම ටච් වෙනවානේ. ඒත් එක්ක මොකක්ද වෙන්නේ? මෙන්න මෙතන තියෙන උඩින්. හරිද? මේ සෙක්ෂන් එකට උඩින් ඔයාලට පේනවා මේ ලයින්ස් දෙක, මේ කොළ පාට ලයින් එකයි රතු පාට ලයින් එකයි දෙකම ඇවිල්ලා මෙන්න මේ විදිහට ක්‍රොස් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මෙතන ක්‍රොස් වෙලා තියෙන්න ඕන. ඒත් එක්ක මොකක්ද වෙන්න ඕන? මෙන්න මේ රතු කැනල් එකේ මේ සුදු පාට ලයින් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා වැදිලා තියෙන්න ඕන. ඒත් එක්ක මොකක්ද කරගන්න ඕන? මේකේ සෙල් ට්‍රෙන්ඩ් යන්නේ. හරිද? මම කියන විදිහට මේ සෙල් ට්‍රෙන්ඩ් එකක් යන්නේ. හරිද? එතකොට සෙල් ට්‍රෙන්ඩ් යන්නේ. එතකොට මොකක්ද කරගන්න ඕන? වාදා ගන්න ඕන සෙල් ට්‍රේඩ් අන්න ඒ විදිහට තමයි මේ ස්ට්‍රක්චර් ගන්න. ඉතින් ඔයාට ඒත් එක්කම මේ විදිහට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් ස්ටොකැස්ටික් ඔසිලේටර් එකේ. ස්ටොකැස්ටික් ඔසිලේටර් එකේ ඔයාට සෙල් ට්‍රෙන්ඩ් එකක් බලා ගන්න පුළුවන්. ට්‍රෙන්ඩ් එක යන විදිහට දැන් නම් මාකට් එක මෙහෙම අප් වීගෙන යන. ඒත් එක්කම ඔයාලට පේනවා මේ මාකට් එක මේ විදිහට අප් වීගෙන යනවා. අන්න ඒත් එක්කම ඔයාලට පුළුවන් දැන් මේකේ සෙල් ට්‍රෙන්ඩ් එකක් යනවා නම් හරිද? මේකේ රතු පාට කැනල් මෙහෙම හැදි යනවා නම් ඔයාලට පේනවා ස්ටොකැස්ටික් ඔසිලේටර් එකේ මේ විදිහට සෙල් ට්‍රෙන්ඩ් එකක් යනවා. නැත්නම් මේ රතු පාට ලයින් එක තියෙන්නේ. මෙතන පල්ලෙහා මෙතන 20 කියන මේ රතු පාට ලයින් එක ගෑවිලා තියෙයි අනිවාර්යයෙන්ම. හරි. ඉතින් අපි දැන් රියල් ට්‍රේඩ් එකක් දාලා බලමු කොහොමද ප්‍රොෆිට් වෙනවද මේක නැද්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක හරියටම ඉගෙන ගන්න මේක ඩිමෝ account එකේ ප්‍රැක්ටිස් කරලා රියල් account එකට ගිහලා ඔයාලට ඩිපොසිට් එකක් කරගෙන ඔයාලට මේක ප්‍රැක්ටිස් කරලා බලන්න. ඉතින් ඔයාලට මේ මාකට් එකේ පේනවා කොහොමද මම අර කියපු විදිහට මෙන්න මෙතන මේ සුදු පාට ලයින් එක ඇවිල්ලා මේ රතු පාට කැනල් ටික ටච් කරලා තියෙනවා. ඒකට උඩින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන උඩ මේ ලයින් කොළ පාට ලයින් එක රතු පාට ලයින් එක මේ විදිහටම ටච් වෙලා තියෙනවා. ඉතින් ඔයා මොකද්ද කරගන්න ඕන? මෙන්න මෙතන ටයිම් එක 1 මිනිත් දාගන්න ඕන. ඉතින් amount එක ඔයාට ඕන එකක් දාගන්න පුළුවන්. ඉතින් වැදගත්ම කාරණාව තමයි මේකේ අපි දාගන්න ඕන ටයිම් ෆ්‍රේම් එක. ඉතින් මෙතන උඩටම ඔයාට ගියාට පස්සේ මෙතන තියෙනවා මෙතන ලයින්ස් දෙක ඩොට් තුන. අන්න ඕක ක්ලික් කරලා මෙතන තියෙන පළවෙනිම ඔප්ෂන් එක ඕක ක්ලික් කරගත්තාට පස්සේ මෙතන ටයිම් ෆ්‍රේම් වලට ගිහලා 1 මිනිත් දාගන්න. මෙතන M1 කියලා තියෙන්නේ. අන්න ඒක දාගෙන chart type එකට ගිහිල්ලා ඔයා දාගන්න ඕන මෙතන හයිකින් ඇෂී කියන chart type එක. ඒකට මේ chart type ඕන එක ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රැටජි එකට හයිකින් ඇෂී කියන chart type එක තමයි සෙට් වෙන්නේ. ඉතින් ඔයාට මේ හැම එකක්ම පාවිච්චි කරන්න පුළුවන්. lines පාවිච්චි කරන්න පුළුවන්, candlestick පාවිච්චි කරන්න පුළුවන්, bars පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ස්ට්‍රැටජි එකට අපි හයිකින් ඇෂී candlestick pattern එක පාවිච්චි කරමු. හරි. ඉතින් ඔයාට පේනවා මේ මාකට් එක මම අර කියපු විදිහටම ඒ විදිහට වෙලා තින්නේ. මම මෙතන දාගන්න අප්ට්‍රේට් ටිකක්. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන ගත්තාම මෙන්න මේ හැරින් ගත්තම මේ ලයින් එක මේ සුදු පාට ලයින් එක මේ කැන්ඩල්ස්ටික් ටික ඔක්කොම මෙතන ටච් වෙලා තින්නේ. ඊට පල්ලෙහෙන් ඔයාලට පේනවා මොකක්ද වෙලා තියෙන්නේ? ට්‍රෙන්ඩ් එකටත් එක්ක මේ ලයින්ස් දෙක රතු පාට ලයින් එක කොළ පාට ලයින් එකයි දෙකම ටච් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට පේනවා දැන් පොඩ්ඩක් කැන්ඩල්ස්ටික් උඩට හැදි තියෙනවා. අපි බලමු මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වේද කියලා. හරි. දැන් ඔයා දැක්කා කොහොමද මම මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරගත්තේ කියලා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට මේ ස්ට්‍රැටජි පාවිච්චි කරන්න. ඉතින් මට කියන්න අමුතු කරලා මෙතන තියෙන ස්ටොකැස්ටික් ඔසිලේටර් එකත් ඔයාට පොඩ්ඩක් බලන්න වෙනවා. ඉතින් මෙතන ඔයා දැක්කා මෙන්න මේ හරියෙන් මේ කොළ පාට ලයින් එක මේ ඊටි කියන කොළ පාට ලයින් එකට උඩින් තමයි මේ සුදු පාට ලයින් එක ගිහිලා තිබ්බා. අන්න ඒකත් එක්ක තමයි මම කන්ෆර්මේෂන් අරගෙන මෙන්න මෙතන ට්‍රේඩ් එක දාගත්තේ. යන්නේ මේ විදිහට ඔයාටත් පුළුවන් මේ විදිහට මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා හරියටම ට්‍රේඩ්ස් ප්‍රොෆිට් කරගන්න. ඉතින් අද වීඩියෝ කාට ඇත්තටම තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. නැත්නම් අපේ පර්සනල් මෙසේජ් නම්බර් එකේ මෙසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.